මම සරෝජනී කරුණාතිලක. මගේ 4 වෙනි නවකතාව මැණික කියන නවකතාව ගැන තමයි අද කතා කරන්නේ. මේ කතාව මුද්‍රණය වෙන්නේ 2020 අවුරුද්දේ. ආලයට පාටක් නැති වුණාට රාගයේ පාට කළු. ඒකනේ කළු කුමාරයා කළු. බොහෝමයක් ගැහැණුන්ගේ 3 වෙනි සිල්පදේ කැඩෙන්නේ කළු පාට පිරිමි ළඟ. ඝනවලුම් වැවුණු ශක්තිමත් පාද ඇති. සුදු පාටම ඉල්ලන ගැහැණුන්ගේ යටිහිත ඉල්ලන පාට කළු. ඒක මගේ හිතලුවක්. මම කියන්නේ සමස්ත ගැහැණු සංහතියේදීම සිතිවිලි එක හා සමානයි කියලා එක එක්කෙනා එක එක විදිහට හිතන්නේ. මේකට මත ගැටුම් ඇති කරගන්න එන්න එපා. ඉතින් ඒක මුලින්ම සමාවෙලා ඉල්ලා සිටින මේක මගේ හිතලුවක්. ඉතින් මේ කතාව නිර්මාණය වෙන්නේ අන්ඩර්වර්ල්ඩ් එකේ පිරිමි ළමයෙක් සහ පොලිස් නිලධාරියෙක්ගේ උසස් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගේ දියණියක් අතර ඇති වෙන ප්‍රේම සම්බන්ධය පාදක කරගෙන තමයි මේක ලියවෙන්නේ. ප්‍රධාන චරිත දෙක වෙන්නේ අවන්ත සහ සාරා තමයි. ඉතින් කියවලා බලමු අපි පොතේ අවසානයේ කොහොම වෙයිද කියලා. අවන්තටයි සාරටයි එකතු වෙන්න ලැබෙයිද? එහෙමත් නැත්නම් අවන්තගේ කල්පියාවට සාරාගේ තාත්තා කැමති නැති වෙයිද? අපිට හිතෙන්නේ බොහෝ දුරට එහෙමනේ වෙන්නේ. අපි බලමු මේ කතාවේ අවසානයේ කොහොමද වෙන්නේ, දෙන්නට එකතු වෙන්න ලැබෙයිද? එහෙමත් නැත්නම් දෙන්න වෙන් වෙයිද? අවසානය ගැන මම මුකුත් නොකියයි. ඉතින් ඔයාලා හැමෝගෙම ඉල්ලනවා මැණික නවකතාව කියවලා සමහර විට කියවපු අය ගොඩක් ඇති. මේක 2020 මුද්‍රණය වුණු පොතක්. මැණික නවකතාව කියවලා ඒ ගැන අදහස් තියනවා නම් කමෙන්ට් තීරයේ පළ කරගෙන යන්න කියලා. ආයිබෝවන්.